අපේ හිත ගොඩක් වෙලාවට හරිම කලබලකාරී. ගොඩක් අය කියන දෙයක් තමයි ඒගොල්ලන්ගේ හිතට කිසිම නිදහසක් නෑ කියලා. එහෙනම් අපි අද බලමු අපේ හිත ටිකක් නිදහස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕන ඔයාගේ වටපිටාව ටිකක් අස් කරන එක. ඔයාගේ කාමරේ, ගෙදර බඩු මුට්ටු එහා මෙහා දාලා කුණු දූවිලි පිරලා තියෙනව නම් ඒ දේවල් දැක්කම ඔයාට මහ බරක් දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මුලින්ම වටපිටාව ටිකක් පිරිසිදු කරගන්න ඕන. අපි ගොඩක් දෙනා අතීතේ ඇලිලා තමයි ජීවත් වෙන්නේ. කලින් දවසේ වෙච්ච දේ, ගිය අවුරුද්දේ වෙච්ච දේ, මීට අවුරුදු 10කට කලින් වෙච්ච දේ, මේ දේවල් ගැන නිතර කල්පනා කරොත් හිතට මහ බරක් දැනෙනවා. ඒ නිසා ටික වෙලාවකට හරි වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් හිතේ තියෙන බර නිකම්ම නැති වෙලා යනවා. තව කාරණයක් තමයි කරන වැඩේට 100% අවධානය යොමු කරලා වැඩ කරොත් ඔයාගේ හිත ටික නිදහස දකින්න පුරුදු වෙනවා. තව දෙයක් තමයි අනිත් අයගේ අදහස් වලට ජීවත් වෙන්න හදන එක. දෙමව්පියෝ, යාළුවෝ, නෑදෑයෝ සමාජයේ කැමැත්තට ජීවත් වෙන්න හදනකොට ඒකෙන් වෙන්නේ අපේ හිතට මහ බරක් එක් කරන එක. තමන්ට ඕන විදියට, සිම්පල් විදියට ජීවත් වෙන්න හදනකොට අපේ හිත නිකම්ම නිදහස් වෙන්න පටන් ගන්නවා. මම කියන අවසාන කාරණාව තමයි මනස තේරුම් ගන්න එක. හිත කියන්නේ හීලෑ කරන්න අමාරු දඩබ්බර කෙනෙක්. හිත කියන දේ කරන්න ගියොත් අන්තිමට අමාරුවේ වැටෙන්නේ ඔයාමයි. ඉතින් ඒ නිසා හිත හීලෑ කරන්න ඉගෙන ගත්තොත් හිත නිදහස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කාරණා ටික තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. ඔයාලත් මේ විදියට කරලා බලන්න ඔයාලගේ හිතත් නිදහස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ මොනවද කියන්නේ කියලා. ඒ වුණාට ප්‍රශ්න තියෙන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවනේ. කලබලකාරී හිත් තියෙන මිනිස්සු. ඉතින් ඒ අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ අදහස් බෙදාගන්න අද අරන් ආවේ උදේවරුවක මම වීඩියෝ කරලා හදාගත්ත පුංචි වීඩියෝ එකක්. හැමදාම වගේ මාව අහගෙන බලාගෙන ඉන්න ඔයාලට මම ගොඩක් ආදරෙයි. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. එතකම් සතුටින් පරිස්සමින් ඉන්න.